විශේෂ විග්‍රහ කරනවා කෙනෙක්ට බලපෑම් ඇති කරනවා කියලා. අන්න ඒ නිසා අපි සෙනසුරු මෙහෙම හිටියා පළියෙම පැවිදි වෙලා ඉන්නවා කියලා සඳහන් කරන්න බෑ. හැබැයි පැවිදි කෙනෙක් හා සමාන ජීවිතයක් ගත කිරීමට හේතු වෙන යෝගයක් තමයි සස යෝගය. ඊට අමතරව අපි බැලුවොත් කෙනෙක් සෙනසුරු මහදසාවෙන් ඉපදලා සෙනසුරු හතේ මේ විදියට හොඳ ගහයන්ට පාපී ගහයන්ට මැදියන්න නැතුව හිටියොත් අන්න ඒ සස යෝගයේදීලා යා මහාන වීමට උනත් ලැබෙන්න පුළුවන්. එහෙම නැතත් සමාජ ජීවත් වීමට ඒක බාධාවක් නොවේ. හැබැයි ඒක බාධාවක් වෙන්නේ විවාහයට. විවාහයට විතරයි අකමැත්තක් ප්‍රකාශ කරන්නේ මේ සසයෝගයේ දෙන කෙනා. ඒ සසයෝගයේ දුන්නට පස්සේ විවාහ නොවි වුණත් ඉන්න කැමති. ඒකට එයා බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ මහානගම් පුරන ජීවිතයක්. ඒක වෙනස් වීම වලටත් ලක් වෙන්න පුළුවන්. අපි බලමු සසයෝගය හොඳ විදියට බලපාන්නේ කොහොමද නරක විදියට බලපාන්නේ කොහොමද කියලා. සසයෝගේ නරක විදියට බලපාන්නේ මේ සෙනසුරු වෘශ්චික ලග්නයක් වුණොත් වෘශ්චික ලග්නෙ මේක වුණොත් සෙනසුරු වෘශ්චික ලග්නයට හොඳ නැහැ. වෘශ්චික ලග්නයට හොඳ වෙන්න නිසා සසයෝගේ තිබුණට ඒ ඵල ඒ විදියට ලැබෙන්නේ නැහැ. ඔහුට වෘශ්චික ලග්නයට නොගැලපෙන රාශියක් නිසා සෙනසුරු. ඊට එහෙම වුණාම වෘශ්චික ලග්න හිමියෙක් කුලා සෙනසුරු එකේ නම් ඒ යෝගයෙන් වැඩන්නේ. සස යෝගයේ දුරට ඒ ඵල දෙන්නේ. ඊට අමතරව වෘශ්චික ලග්නයක් නොවි මේස ලග්නයක් වුණොත් ඒත් හොඳ නැහැ. කෙනෙක් මේස ලග්න හිමියෙක් වුණොත් මේස ලග්න හිමියෙක් වුණොත් ඒ සසයෝගයෙන් වැඩන්නේ. මොකද එකේ සිදු ලග්න හිටියට සෙනසුරු සසයෝගයේ ඉදිරි තියෙන මේස රාශිය. අන්න එතකොට මේස රාශියටත් හොඳ ස්වභාවයෙන්ම හැබැයි ලග්නෙට සෙනසුරු දුර්වලයි. මොකද හිස්ස කියන ස්ථානයේ තමයි සෙනසුරු ඉන්නේ. ඒ අර ස්ථානයේ හිස්සේ සෙනසුරු සිටීම රාශිය දුර්වල වීමත් නිසා ඒ ඵල ලැබෙන්නේ දුර්වල විදියට. සෙනසුරු කියන්නේ දුකට අතිපතිකායක්. දුක ඕන දුකක් විඳලා අරමුණු සඵල කිරීමේ වැඩි උත්සාහයක් ඇති කරන පිටීම තමයි සෙනසුරු යාගේ පිටීමේ හැටි. සෙනසුරු යෙදුම මේස රාශියට අන්න ඒ දුර්වලතාවයේ ඒ විදිහටම බලපානවා. ඊට අමතරව මේස රාශියට නොවි වෙනත් රාශි ගත්තොත් කටක සිංහ රාශිය උනත් සෙනසුරු හොඳ නැහැ. කටක සිංහ රාශිය උනත් සෙනසුරු හොඳ නැහැ. කටක රාශියක් වුණොත් ඒ අර දුර්වලතාව තමයි දෙන්නේ. මේ හතර හැම ස්ථානෙම හිටියත් ඒ රාශියේ කටකන මේසන වෘශ්චිකන සිංහන ඒ ඵල දෙන්නේ දුර්වල විදිහට. කටක සිංහ වෘශ්චික මේස වුණොත් මේ හතර කේන්දරේ ස්ථාන හතර ඒකෙදි අන්න දුර්වල ඵල තමයි දෙන්නේ. ඒක අපි තේරුම්ගෙන කේන්දරයක් ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ රාශිය වල එහෙම යෙදුනම ඒ දුර්වල ඵල තමයි ලැබෙන්නේ. සෙනසුරු ගහ නිසතර රාශි වල යෙදුනම ඒ ඵල කියන්න ඕනේ. දැන් අපි මේස රාශිය මේස සිංහ කටක වෘශ්චික අන්නේ රාශිය වල හිටියති මේ ස්ථාන 12 ලග්න ස්ථානය ධන ස්ථානය සහජ ස්ථානය බන්ධ ස්ථානය පුෂ්ඨ ස්ථානය සස්ස ස්ථානය විවාහක ස්ථානය මුච්ච ස්ථානය ධර්ම ස්ථානය කර්ම ස්ථානය ආය ස්ථානය වාය ස්ථානය කියන ස්ථාන 12න් කොතන මේ විදිහේ හිටියත් වෙනසුරු මේ නොගැලපෙන රාශියක හිටියොත් දුර්වලයි. ඒකෙනොත් හතරක ඉන්ද්‍රිය සසයෝගයේ යෙදিলা මේ රාශිය වලින් හිටියොත් ඒ දුර්වලයි. ඊට පස්සේ අපි
කේන්දරේ බලලා එයා ඉපදිලා ඉන්න දසාව බලලා දැනට ඉන්න සෙනසුරු මහ දසාවක නම් අපි බලන්න ඕන සෙනසුරු ඉන්නේ කොයිද කියලා. ඊට පස්සේ එකේ ඉන්නෝ නම් අපි කියන්න ඕන එකට ඉස්සට අදාළ දේවල් දුක ගැන ඒ දේවල් ගැන කියනවා. අපි කෙනෙක්ගේ මේ ස්ථානයේ බන්ධ ස්ථානයේ හිටියොත් ඒකට අදාළව බන්ධ ස්ථානයට අදාළ දේවල් කියන්න ඕන. හැබැයි ඉන්න රාශියක් බලලා දුර්වල නම් දුර්වල දේ තමයි කියන්නේ. අපි ඊට පස්සේ හතේ ඉන්න බලලා කෙනෙක් ඇහුවොත් විවාහය කොහොමදයි කියලා අපි බලන්න ඕන විවාහක ස්ථානයේ ඉන්න ගහය. සෙනසුරු හිටියතින් සෙනසුරු විවාහයට හොඳ නැහැ. හොඳ නැති විවාහක ගහයා මේෂ රාශි, සිංහ රාශි, කටක රාශි, වෘශ්චික රාශියක් වෙලා විවාහක ස්ථානයේ සසයෝගින් හිටියත් අන්න ඒකට විවාහ ඵල නැහැ. විවාහ ගැන එක්තනියවන් දුවන්නේ මෙහා මහාන පැත්තට තමයි පෙළඹෙන්නේ. මහාන පැත්තට පෙළඹුණත් අර රාශිය දුර්වල හින්දා ඒකේ සුදුසු ඵල බලාපොරොත්තු වෙන අරමුණට යන්න බෑ. ජීවිතේ හැප්පීම් වලින් ගොඩක් කම්කටොළු බාධක වැඩි. අන්නේ විදිහට තමයි කේන්දරේ සෙනසුරු ගෙන් සසයෝගයේ යෙදিলা හොඳද කියලා බලන්නේ. අපි බලමු මේ සසයෝගයේ යෙදিলা හොඳ රාශි කොහොමද කොහොමද කියලා. කෙනෙක්ගේ මකර රාශිය, කුම්භ රාශිය, තුලා රාශිය වගේ යෙදුවොතින් ඉතාමත්ම හොඳයි. අන්න එහෙම වුණොතින් කෙනෙක්ගේ හතර කේන්දරේ කොතන හිතියක් සෙනසුරු සසයෝගය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒක හේතුව තමයි ඒ අදාළ රාශියේ ඉන්න නිසා. එහෙම ඉන්නකොට ඒ සසයෝගයත් හොඳයි. විවාහය ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඒ ජීවිතේ සපවත් පැත්තට යොමු කරනවා. එහෙම නැති රාශිය වල හිටියම තමයි අර විදිහට යෙදෙන්නේ. ඉතින් ඒ රාශිය වල යෙදෙන සසයෝගය කේන්දරයේ හිම පිහිටියම ඒ විදිහට ඵල දෙනවා වගේම මේ සෙනසුරු කියන ගහය ගින් ආපහු යෝග කීපයක් යෙදෙනවා. ඒ යෝග යෙදෙන්නේ අසයෝගයට අමතරව. අපි කියමුකෝ තුලා රාශිය කෙනෙක්ගේ හිටියදී තුලා සෙනසුරු හිටියදී තේනක කියන යෝගය යෙදෙනවා. ඒක රාජ්‍ය යෝගය. තේනක කියන යෝගය යෙදෙනවා. ඊට පස්සේ කෙනෙක්ගේ මකර රාශියක යෙදුණොතින් මකර රාශිය සෙනසුරු හිටියතින් මකර රාශිය හිටියතින් සීකාන්ති කියන යෝගය යෙදෙනවා. සීකාන්ති කියන යෝගය යෙදෙනවා. කෙනෙක්ගේ කුම්භ රාශිය ඉන්නවා නම් කුම්භ රාශිය සෙනසුරු ඉන්නවා නම් ජය යෝගය යෙදෙනවා. ජය යෝගය යෙදෙනවා. අන්නේ යෝගය දෙන්නේ වෙනසුරට අදාළ රාශියේ සනිට අදාළ රාශිය හිටිය. තුලා රාශිය, මකර රාශිය, කුම්භ රාශිය වෙනසුරට හොඳයි. කලින් කියපු රාශිය දුර්වලයි. ඊට අමතර රාශිය සමයි. ඉතින් මේ තුලා රාශිය, මකර රාශිය, කුම්භ රාශිය වලදී තේනක කියන යෝගය දෙන මකරගෙන් සීකාන්ත යෝගය දෙන කුම්භ රාශිය හිතියෙන් ජය යෝගය දෙනවා. කෙනෙක්ගේ තුලා රාශිය මෙතන ලග්න වුණොතින් තුලා රාශිය ලග්න වුණොතින් පස යෝගයයි තේනක කියන යෝගයයි දෙනවා. එතකොට ඒ දසාව ඉතාමත්ම හොඳයි. සෙනසුරු මහ දසාව අපි දුර්වල දසාවක් කියලා කිව්වට ඒ දසාවෙන් සෙනසුරුගේ නියමඵල ලැබෙනවා. සෙනසුරු තුලා රාශියේ ඉන්නකොට සේනක කියන යෝගේ රාජ යෝගේ. ඊට පස්සේ සස යෝගයේ දිනකොටත් ඒකත් ලැබෙනවා තුලාවේ ඉන්න හින්දා. ඒ හින්දා ඒ වගේ කේන්දර පිහිටීමක් සෙනසුරු හොඳයි. දැන් අර සෙනසුරු දුකට අධිපති දුර්වල රාහේ කිව්වට කේන්දරගත වන ආකාරය අනුව සෙනසුරු හොඳ නරක තීරණය කරනවා. කෙනෙක්ගේ මේ තුලා නොවි කෙනෙක්ගේ මකර වුණොත් මේ ස්ථානය මකර රාශිය වුණොත් මකරදී සීකාන්ති කියන යෝගය දෙනවා. මකරදී සීකාන්ති කියන යෝගය දෙනවා. මකර රාශියේ සෙනසුරු හිටියදී ඒ රාශිය 4
මේ හතර මකර වුණොතින් ඒ සනිගෙන් සීකාන්ති කියන යෝගයේ දෙනවා. කෙනෙක්ගේ කුම්භ වුණොතින් ඒ හතර කේන්ද්‍රේ කොතන වුණත් කුම්භ වුණොතින් සෙනසුරුගෙන් ජය යෝගයේ දෙනවා. අන්න එහෙම යෙදුනම තමයි සෙනසුරුගේ නියම ඵල ලැබෙන්නේ. හැබැයි මේ හොඳේ කියන සෙනසුරු ස්ථානවල අනුව වෙනස් වෙනවා. කෙනෙක්ගේ මේ දෙවෙනි ස්ථානයේ කුම්භ වලා ඒ කුම්භ වුණාට පස්සේ කුම්භෙදි ජයෝගී සෙනසුරුගෙන් ලැබුණට සෙනසුරුගෙන් කුම්භ රාශියක් වුණොතින් දෙක ස්ථානේ හැබැයි සෙනසුරු ඒ ප්‍රශ්නයක් තමයි සෙනසුරු ධනයට හොඳ නැහැ. ධනයට හොඳ නැහැ. අන්න සෙනසුරුගේ දුර්වලතාවයක් හැටියට අපි දකින්න ඕන ධනය. ධනයට සෙනසුරු හොඳ නැහැ. ධනයට හොඳ නැති හොඳ නැහැ. ධනය විනාශ කරනවා. ධනය ලැබෙන්නේ නැහැ. ධනයට සනි හොඳ නැහැ. සනි ධනයට හොඳ නැහැ. ඉතින් ධනස්ථානයේ සෙනසුරු ඉන්න ඕන. අන්න ඒ සනිගෙන් ධනය පැත්ත දුර්වල කරනවා. අපි කියන්නේ එහෙම. යෝගයක් තිබුණත්, මකරේ වුණත්, ලැබීම තියුණත් ඒකේ මොනවා හෝ අඩුපාඩු ඇති කරන ධනය සම්බන්ධව සෙනසුරු ධනස්ථානයේ. හැබැයි ඒ සෙනසුරු අපි ධනයට හොඳ නැහැ කිව්වට අර සෙනසුරු ඉගෙනීමට හොඳයි. ඉගෙනීමට හොඳයි. ඉගෙනීමට හොඳ වෙන්නේ සහජස්ථානේ කාගේ හරි සෙනසුරු ඉන්න ඕනම් රාශි තුලා රාශි මකර රාශි කුම්භ රාශි වගේ රාශි වුණොත් ඒ තත්ත්වය 100%ම හොඳයි. එතකොට අධ්‍යාපනයේ පෙන්වන ස්ථානයේ සෙනසුරු හොඳයි. මේ ස්ථානයේ ආයස්ථානයේ හිටියත් සෙනසුරු අධ්‍යාපනයට හොඳයි. එතකොට 11ටත් හොඳයි 3ටත් හොඳයි සෙනසුරු අධ්‍යාපනයට හොඳයි. කිරීමට හොඳයි. ඊට පස්සේ සෙනසුරු සහෝදර නෑදෑයන් වලට මධ්‍යස්ථව හොඳයි පිහිටීම අනුව. මධ්‍යස්ථව හොඳයි පිහිටීම අනුව. හොඳ නරක සමව තියෙන්නේ හොඳ නැහැ කියන්නත් බෑ. සෙනසුරු නෑදෑයන්ට හොඳ නරක සමව වෙදින්නේ ඉන්න තැන අනුව. හැබැයි සෙනසුරු දරුතලවලට දුර්වලයි. දරුතලවලට දුර්වලයි සෙනසුරු ස්ථානයේ යෙදුනොත්. වාසිය හොඳුනොත් ටිකක් පළතුරු තියාගන්න පුළුවන්. වාසිය හොඳුනොත් කියන්නේ තුලා මකර කුම්භ වගේ රාශි වුණොත් ඒ தත්ත්වය මර්ධනය වෙනවා. නැති රාශි වුණොත් මේස රාශිය, වෘශ්චික රාශිය, සිංහ රාශියක් වගේ රාශි වුණොත් අන්න දරුතල නැහැ. දරුතල බාධා ඇති කරනවා. දරුවන්ට ආස නැහැ. යන්නේ එහෙම වෙන්නේ සෙනසුරු දරුතල වලට ස්වභාවයෙන්ම හොඳ නැහැ. හැබැයි ශාසිය වෙනස් වුණොත් ටිකක් සහනයක් ලැබෙනවා. ඊට පස්සේ සෙනසුරු විවාහයට හොඳ නැහැ.